අපි බලමු ඊයේ ගත්ත ට්‍රේඩ් වගේක් තියෙනවා. අපි ට්‍රේඩ් ටික ගත්තේ කොහොමද කියලා බලමු. ඊයේ දවස් අපි ගත්තොත් එහෙම එතකොටත් අපි ට්‍රේඩ් එකක් රන් කරමින් තිබ්බේ. මෙතනින් අපි ගත්ත ට්‍රේඩ් එකක් තිබුණා. මේ ලෙවල් එක ඇවිල්ලා 4 hour ස්විං පොයින්ට් එකක්. ඒ ස්විං පොයින්ට් එකෙන් තමයි අපි මේ ට්‍රේඩ් එක කැච් කරේ. බලමු මේ කොහොමද මේ ට්‍රේඩ් එක අපි ගත්තේ කියලා. ඒක අතරම අපි ගත්තේ කලින් දවසේ අපි බලමු 10 වෙනිදා අපි ගත්ත පළවෙනි ට්‍රේඩ් එක අපි මෙන්න මේ වෙලාවේ ඉඳන් බලාගෙන හිටියා මෙන්න මේ ලෙවල් එකේ රියැක්ෂන් එකක් දෙයි කියලා ඊට කලින් උඩ ලෙවල් එකකට රියැක්ට් කරලා. අතන මෙතනදී හොඳ රියැක්ෂන් එකක් දුන්නා මෙන්න මේ ලෙවල් එකට. මේ ලෙවල් එකෙන් රියැක්ෂන් එකක් දීලා මම බලන් හිටියා ට්‍රේඩ් එකක් අතරම ඕපන් කරා. ට්‍රේඩ් එක ඕපන් කරලා බලන් හිටියා මගේ එන්ට්‍රි දෙන්න පුළුවන්ද කියලා. මම එන්ට්‍රිය දුන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක බ්‍රේක් කරා මෙන්න මේ රතු පාට කැන්ඩල් එකෙන්. රතු පාට කැන්ඩල් එක ක්ලෝස් කරාට පස්සේ මම බලන් හිටියා ට්‍රේඩ් ඔපචුනිටි එකක් මෙතනින් ස්ටොප් ලොස් එක තියලා මෙන්න මේ ලෙවල් එක ටාගට් කරලා බෙට් ලෙවල් එක ටච් කරා මගේ එන්ට්‍රි එක ගත්තේ නැතුව ඒක නිසා මම ට්‍රේඩ් එක ගත්තේ නැහැ. ඊට පස්සේ මම බලන් හිටියේ ඇත්තටම මාකට් එක මේ ලෙවල් එකට කොහොමද රියැක්ට් කරන්න කියලා. ලස්සනට මාකට් එක මෙතනට ගිහිල්ලා ඉවර වෙලා හොඳ ලස්සන කොළ පාට කැන්ඩල් එකකින් මෙතන බ්‍රේක් අවුට් එකක් දුන්නා. ඒ බ්‍රේක් අවුට් එකත් එක්කම මෙන්න මේ මූවමන්ට් එක ලස්සනටම මම කැච් කරා. එතනින් එහාට පස්සේ මගේ මෙතන ෆස්ට් TP එක හිට් වුණා. ඒ TP එකත් හිට් වුණත් එක්කම මම මගේ ස්ටොප් ලොස් එක අයින් කරා. අයින් කරලා ඉවර වෙලා මගේ සෙකන්ඩ් TP එක තිබ්බ මෙන්න මෙතන. ඒකට ගියා. ඒත් එක්කම මම බලන් හිටියා මෙන්න මෙතනින්. මෙන්න මේකට රියැක්ට් කරලා ඉවරලා මාකට් එක පල්ලෙහාට එයි කියලා ඉවරලා. අතන මෙතනදී මාකට් එක රියැක්ෂන් එකක් දුන්නේ නැහැ. මාකට් එක ආයෙසරයක් පම්ප් වුණා. පම්ප් ඉවර වෙලා මෙතනදී රියැක්ෂන් එකක් දුන්නා. මේ රියැක්ෂන් එකත් එක්ක මම බලන් හිටියා මාකට් එක මට ආය ෂෝට් ට්‍රේඩ් එකක් දෙයි කියලා. ඒකත් ලොස් වුණා. එතකොට ලොස් ට්‍රේඩ් එකක් ගියා ඊයේ දවස් ඇතුළත. එහෙම වෙනවා. ඒක නෝමල්. මේක loss is part of the game. ඒකත් එක්කම මාකට් එක මෙතනට ඇවිල්ලි වෙලා හොඳ කැන්ඩල් එකකින් මෙතන බ්‍රේක් එකක් දුන්නා. ඒකත් එක්ක මේ පොඩි මූවමන්ට් එක මම කැච් කරා. එතන පොඩි ප්‍රොෆිට් එකක් ගත්තා. ඒත් එක්කම මාකට් එක මෙන්න මේ ලෙවල් එක ටච් කරලා ඉවර වෙලා පල්ලෙහාට දුන්නා. මෙන්න මෙතනින් හොඳ බ්‍රේක් අවුට් ස්ට්‍රක්චර් එකක්. ඒකත් එක්කම මම ඇල්ලුවා ට්‍රේඩ් එක අල්ලපු එක. මගේ ෆස්ට් TP එක, සෙකන්ඩ් TP, තර්ඩ් TP, ෆෝර්ත් TP, ෆිෆ්ත් TP වෙනකම්ම ගියා. ඒත් එක්කම මෙතන මේ කිසිම ලෙවල් එකක මාකට් එක රියැක්ට් කරේ නැහැ. රියැක්ට් කරේ අන්තිම ලෙවල් එක මෙන්න මේ ලෙවල් එක. මේ ලෙවල් එකේදී මම මාකට් එක හොඳට බලන් ඉඳලා මෙන්න මෙතන ලස්සන හොඳ කැන්ඩල් එකක් දුන්නා. ඒ කැන්ඩල් එකත් එක්ක මම එන්ටර් වුණා. මාකට් එක බලන් තරම් උඩට ගිය නැතුණාට මගේ ෆස්ට් TP එක හිට් කරා. හිට් කරත් එක්කම මම බලන් හිටියේ මාකට් එක කොහොමද මෙතනින් පල්ලෙහාට රියැක්ෂන් එකක් දෙන්නේ කියලා. හැබැයි කිසිම කැන්ඩල් එකක් ක්ලෝස් වුණේ නැහැ පල්ලෙහාට 5 minute chart එකේ. ඒකත් එක්ක මම ගියා 15 minute එකට. 15 minute එකෙන් මෙන්න මේ ට්‍රේඩ් එක මම ඇල්ලුවා ලස්සනටම රතු පාට ලස්සන කැන්ඩල් එකකින් bearish candle එකකින් ක්ලෝස් කරා. එතනින් මෙන්න මෙතන මගේ ෆස්ට් TP එක හිටුණා. තාමත් ට්‍රේඩ් එක රන් වෙනවා. ෆස්ට් TP එක හිටලා ඉවරයි. මේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා ඉවරයි. මේකේ මේ ෆස්ට් TP එක හිටුණත් එක්කම මම මගේ ස්ටොප් ලොස් එක බ්‍රේක් ඉවන් කරලා තියෙන්නේ. දැන් මම බලන් ඉන්නේ අතරම ඊළඟට දින ට්‍රේඩ් එක මෙන්න මෙතනදී ලස්සන ට්‍රේඩ් එකක් කැච් කරන්න තිබුණා. මට ට්‍රේඩ් එක ගන්න බැරි වුණා. මෙතන ට්‍රේඩ් එක ගන්නත් තිබුණා. මේ ට්‍රේඩ් එක හැබැයි මගේ තියරි එකට අනුකූල නැහැ. මොකද මේ රතු පාට කැන්ඩල් එක ඇතුළේ තියෙන්නේ මේ රේන්ජ් එකකින් එළියේ. ඒතකොට මම මේ රියැක්ට් කරපු කැන්ඩල් එක විතර ගන්න නැහැ. හැබැයි මෙතන ලස්සන කැන්ඩල් එකක් හැදුණා. ඒ කැන්ඩල් එකත් එක්ක මූවමන්ට් එක ගන්න හිටියා. ඒ ගන්න කලින් මේ ලෙවල් එකට මේ රතු පාට කැන්ඩල් එකෙන් ටච් කරපු නිසා මේක ගත්තෙත් නැහැ. මම දැන් බලන් හිටියේ ඇත්තරම මේ ලෙවල් එකෙන් ආය මාකට් එක මෙතනට එනකම් බලන් ඉන්න ගන්න පුළුවන්ද කියලා. හැබැයි මේ ලෙවල් එක කඩමු නැති නිසා ඒ ට්‍රේඩ් එකත් ගත්තේ නැහැ. දැන් මම බලන් ඉන්නේ මාකට් එක මේ ලෙවල් එකෙන් කොහොම රියැක්ෂන් එකක් දෙයිද කියලා. මෙතන රියැක්ෂන් එකක් දුන්නොත් මෙතනින් ආයෙම ට්‍රේඩ් එකක් කැච් කරනවා අප් ට්‍රෙන්ඩ් එකට. ඒක තමයි 10 වෙනිදායි 11 වෙනිදා අද වෙලාව 9:44යි රෑ අපේ ටයිම් එක ශ්‍රී ලංකන් ටයිම් එක. ඒකත් එක්ක මේ වෙනකන් දාපු ට්‍රේඩ්ස් ටික ලස්සන ට්‍රේඩ්ස් ටිකක් මේව කරා. පොඩි ලොස් ටිකකුත් ගියා. මේක
normally තියෙන සාමාන්‍ය වෙන දෙයක් loss නැහැ කියලා දෙයක් නැහැ. හැබැයි ඒකමදී අපි profit එක ගන්නකොට හොඳ profits ගන්නවා නම් loss කියන දේ අපිට minimize කරගන්න පුළුවන්. market read කරනවා කියලා කියන්නේ ඒකට market එක මාත් එක්ක read කරන්න කැමති නම් හෙටත් වීඩියෝ එකකින් හම්බෙමු.